හායි ගයිස් ඔන්න අද මම vlog එකකින් අරන් එන්නේ අපේ ඇල්ලේ ගිහිල්ලා ෆස්ට් ඩේ මොනවද කරේ කියලා ඔයගොල්ලන් එක්ක ෂෙයා කරගන්න තමයි අරන් එන්නේ. ඉතින් මම කිව්වනේ අපි ට්‍රේන් එකේ ගිහිල්ලා ඇල්ලෙන් බයික් එකක් රෙන්ට් කරගෙන තමයි අපි ටුවර් එක අපේ යන්න හිටියේ. අපි මුලින්ම ගිය තැන තමයි ෆ්ලයින් බ්‍රවුන් ඇඩ්වෙන්චර් පාර්ක් එක. අපි එතනින් සිලෙක්ට් කරගත්තේ ඇල්ල ස්විං එකේ යන්නයි අනිත් එක සිප් ලයින් එකයි. ඒ දෙක තමයි අපි මේන්ලිම සිලෙක්ට් කරගත්තේ. මොකද අනිත් ඇක්ටිවිටීස් එක්ක කම්පෙයාර් කරලා බලනකොට ඒ එක්ස්පීරියන්ස් එක තමයි අපිට මේ නිකන් මෝ ඉම්පෝටන්ට් කියලා වගේ හිතුනේ. ඉතින් අපි අත්‍තරම මේ ඇල්ල ටුවර් එකේදී මම කලින් වීඩියෝ එකේත් කිව්වා ඒක වෙනම වයිබ් එකක් ඇල්ල කියන එක. ඒක නිකන් ඉතින් ඔයගොල්ලන්ට ගිහිල්ලා බලන්න ෆීලිං එක විඳින්න. ඊට පස්සේ අපි මේ විදිහට කාර් පාක් එකේ වෙහිකල් එක දැම්මා. අපි අතරම බයික් එකේ ගිය හින්දා බයික් එකේ ටිකට් එක රුපියල් 100යි ගත්තා. මුලින්ම යනකොට අපිට හම්බුනේ අල්ල ස්විං එක. ඒකේ යන එක මට තිබ්බ ලොකු ආසාවක්. ඉතින් මම ඒකට ගියා. අතරම ෆස්ට් ටයිම් යද්දි හරිම බය හිතුණා. හැබැයි දෙවෙනි පාර තුන්වෙනි පාර වගේ යනකොට ඒක කම්ෆර්ටබල් වුණා. මතක් කරන්න ඕනේ ස්ටාෆ් එක මාර ෆ්‍රෙන්ඩ්ලි. ස්ටාෆ් එකෙන් පුදුම සපෝට් එකක් තිබ්බා. අපිට වීඩියෝස් ෆොටෝස් ඒ වගේ දේවල් වලට එහෙම ලොකු සපෝට් එකක් තිබ්බා. අනිත් දේ තමයි මම මේ පාක් එකේ දැක්ක කොමන්ම දෙයක් තමයි මේගොල්ලන් සේෆ්ටි කියන එකට ලොකු ඇටෙන්ෂන් එකක් දීලා තියෙනවා. මොකද ඒගොල්ලන් දෙතුන් පොරකදී මෙන්ෂන් කරා අපිට මේගොල්ලන් පටන් ගන්න අවුරුදු 6ක් විතර වෙනවා. අද වෙනකන් එකම ඉන්සිඩන්ට් එකක්වත් ඇක්සිඩන්ට් එකක්වත් වෙලා නැහැ කියලා. ඒගොල්ලන් හරිම සේෆ් සයිඩ් එකෙන් තමයි ඒක කරන් යන්නේ. ඉතින් කොහොම හරි මේකේ ගිහිල්ලා මේ චේන්ජින් රූම් එක තමයි ඉස්සරහින් පේන්නේ. අපිට එතනින් චේන්ජ් කරගෙන එහෙම යන්න තියෙනවා. ඇත්තටම මේ එක්ස්පීරියන්ස් එකට මාර ආසයි. ඒකේ ප්‍රයිස් එක උනේ සාමාන්‍යයෙන් ලෝකල් ප්‍රයිස් එක 3500යි. අපි ඩ්‍රෙස් එක ගන්නවා නම් ඒක තව 3500ක් ඇඩ් වුණා. ඊට පස්සේ කොහොම හරි හස්බන්ඩ් යන්න ගියා මෙගා සිප් ලයින් එකේ. මොකද මම ඒකට චුට්ටක් මට බය හිතුණා. so that's why හස්බන්ඩ් තමයි ඒකේ ගියේ. එතන දෙතුන් තැනක සේෆ්ටි කියන එක තමයි මේන්ම පොයින්ට් එක විදිහට මේ පාර්ක් එකේ කට්ටිය ඇටෙන්ෂන් එක දුන්නේ. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එකත් ෂෝක්. හැබැයි ඒකේ ප්‍රයිස් එක වෙනවා සිප් ලයින් එකේ ලෝකල් ප්‍රයිස් එක රුපියල් 5000යි. අපි කැමරා එකක් හරි වීඩියෝ හරි එහෙම යනවා මේ එක්ස්ට්‍රා චාර්ජ් එකක් ඇඩ් වෙනවා. දැන් මේකේ හස්බන්ඩ් නම් අරන් ගියා GoPro එකක්. ඒක 2500ක් වුණා අරන් යන්න. එහෙම තමයි රේට්ස් එන්නේ. ඊට පස්සේ හස්බන්ඩ් ඒ කියන්නේ අනිත් පැත්තට ගියේ. ඊට පස්සේ ආවේ මේ පැත්තට ගෙනල්ලා ඊළඟේ වෙහිකල් එකකින් තමයි එක්කන් එන්නේ. ඉතින් he is just coming as a hero මෙතන. ලොකු වැඩක් කරලා වගේ. ඊට පස්සේ GoPro එකත් ඒගොල්ලන්ට hand over කරලා අපි ඊළඟට ගියා මිනි ඇඩම්ස් පීක් එක නගින්න. සාමාන්‍යයෙන් අපි මේ ටික කරනකොට වෙලාව 12 වගේ වුණා දවල්. මිනි ඇඩම්ස් පීක් එක ඇත්තටම ඊතර පොඩි පඩි ටිකක් තියලා ඒකේ ටික විනාඩි 10ක් 15ක් විතර නැග්ගාම අපිට මිනි ඇඩම්ස් පීක් එකට ළඟා වෙන්න පුළුවන් වුණා. මොකද මට මතකයි මං කලින් අවුරුද්දක ඇවිල්ලා අපි ගොඩාක් ඒකට නැග්ගා එහෙම. හැබැයි මේක හරිම ඊසි රූට් එකක්. මොකද මට මතකයි අපේ එතකොට 98 acres මැද්දෙන් එහෙම නැග්ගේ හෙලිපෑඩ් එකෙන් ඕම තමයි ගියේ. හැබැයි මේක ඊට වඩා ලේසිම රූට් එකක් මේ මිනි ඇඩම්ස් පීක් එක උඩට යන්න. ඉතින් එතන බල්ලෝ හිටියා. ඒගොල්ලන් එක්කත් පොඩ්ඩක් ඒගොල්ලන්ටත් අපි ගෙන අපේව ෂෙයා කරගත්තා. මෙන්න මේ විදිහට තමයි අපිට ඇල්ල වැල්ල වායේ පාර පේන්නේ. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එකත් අරගෙන එතන අපිට තව ගියාම ඇත්තටම මේ ඇල්ල කියන ටවුන් එකේ ගොඩාක්ම ඉන්නේ ෆොරිනර්ස්. දැන් මෙතනත් මේ රාවණ ඇඩ්වෙන්චර් පාර්ක් එකේ මිනි ඇඩම්ස් පීක් එකේ හැමතැනම ෆොරිනර්ස් තමයි ගොඩක්ම හිටියේ. මේ ඇල්ල මිනි ඇඩම්ස් පීක් එක උඩ බල්ලෝ 4-5 දෙනෙක්ම ඉන්නවා. ඒගොල්ලන් කන්නේත් සාමාන්‍ය ෆොරින් බිස්කට්ස් අර ඒ වගේ පොඩි ලයින් එකක් ඒගොල්ලොත් අපිට දෙනවා ඉතින්. ඊට පස්සේ අපි එතනින් බැහැලා දැන් අපි ඊළඟ ඩෙස්ටිනේෂන් වලට යන්න ඕන. ඔයගලන්ට පේනවත් ඇති ලොකු වැස්සක් එන්න තිබ්බා එදා. ඒ කියන්නේ අපි ගිය දවස් ටික ඇත්තටම වහින දවස්. ඉතින් අපි හොඳට වැස්සටත් අහු වුණා. ඊට පස්සේ අපි මේ විදිහට ඇවිල්ලා ආයේ එන පාර මම කිව්වේ අර වීව් එක ලස්සනයි කියලා අපි එක තැනක නවත්තගෙන ඉතින් ඇත්තට මේ වීව් එක බලාගෙන හිටියා. ඊට පස්සේ මම හොඳටම වහින්න එනවා. හස්බන්ඩ් මමයි දැන් අපිට ලන්ච් අරගෙනත් නැහැ මොනවත් නැහැ. ඉතින් අපි කඩයක් හොයාගෙන කන්න ගියා ඇල්ල ටවුන් එකට. ඊට පස්සේ යන්න ගියාට පස්සේ කෑව එක කඩේකින් ඇත්තටම නම මතක නැහැ. අපි කොත්තු එකයි චිකන් ෆ්‍රයිඩ් රයිස් එකයි තමයි එතනින් ගත්තේ කන්න. ඒකෙත් පොඩි මේ ඉස්තටික් වයිබ් එකක් එක්ක තමයි තිබ්බේ පොඩි ෂොප් එකක්. ඊළඟට අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එකට යන්න ගියා අපි ටක් ගාලා චේන්ජ් එකක් දාගෙන.
අපි ඊළඟ ඩෙස්ටිනේෂන් එක විදිහට අපේ තෝරගෙන තිබ්බේ නයින් ආර්ච් බ්‍රිජ් එක. නයින් ආර්ච් බ්‍රිජ් එකට අපි නතර වෙලා හිටිය තැන ඉඳලා පොඩි දුරයි තිබ්බේ. ඉතින් අපි බයිකේ ගියාම ඇත්තටම 4 කිලෝමීටර්ස් කියලා තමයි තිබ්බේ. හැබැයි අපි 8 කිලෝමීටර්ස් විතර ඇතුළට ආවා. ගමක් ඇතුලෙන් ඇවිල්ලා ලොකු ලස්සන පරිසරයක ආවා. හැබැයි මේ වෙනකොට හොඳටම වහිනවා. අපි ආවත් එක්කම ට්‍රේන් එකකුත් ආවා. ට්‍රේන් එක ආවහම තමයි ඇත්තටම නයින් ආර්ච් බ්‍රිජ් එක ගැන හැමෝම කියන්නේ ට්‍රේන් එකක් යද්දී එතන ඉන්නේ එතකොට තමයි ලස්සන කියලා. ඇත්තටම අපිත් මේ ලස්සන මාර විදිහට එන්ජොයි කළා මාර විදිහට වින්ද මොකද ඒක වෙනම වයිබ් එකක් තිබ්බා. එතන මෙහෙම ආර්ච් නවය උඩින් ට්‍රේන් එක යනකොට ඒක හරිම ලස්සන සීනරි එකක් වුණා. ඊට පස්සේ එතනත් අපි හිටියා පැයක් විතර හිටියා. මොකද ලොකුවට වැස්සා එතනත්. ඊට පස්සේ ඉඳලා ඒගොල්ලෝ හැබැයි කට්ටිය ලොකුවට හිටියේ නැහැ. මොකද වැස්සයි ඒ දේවල් එක්ක. ඉතින් අපි මෙතනට වෙලා පොඩි වීඩියෝස් නික්ස් ටිකක් අරගෙන මෙතන වෙලාව චුට්ටක් හිටියා ඉතින්. ඉතින් අපි ඊළඟට අපි ට්‍රැවල් කරන්න ඕන තැන විදිහට අපි සිලෙක්ට් කරගෙන තිබ්බේ දෙමෝදර ස්ටේෂන් එක. නයින් ආර්චිට ඉඳලා පාරක් තිබ්බ දෙමෝදර ස්ටේෂන් එකට අපි ඒකට ආවා. ඇත්තටම කියන්න ඕනේ මේ දෙමෝදර ස්ටේෂන් එක කිව්වම ඔක්කොමලා දන්නවා එකම ලංකාවේ එකම තැන ඒ කියන්නේ එකම තැනකින් දුම්රිය දෙපාරක් යන තැන තමයි මේ දෙමෝදර ස්ටේෂන් එක කියන්නේ. මම පර්සනලි මේ දෙමෝදර කියන එකට ඇත්තටම කැමති වෙච්ච හේතුව තමයි මයිමාල් ප්‍රසන්ගේ පොත. මොකද ඒ පොතේ දෙමෝදර ඇල් ඒ පරිසරයේ ඒ දේවල් ඇත්තටම මට මම ගොඩක් වෙලා දෙමෝදර ස්ටේෂන් එකෙත් හිටියා. මම ඒක ලස්සනට වින්දම මේ ගස් කෝච්චියට ලස්සනද ඒ අපි ගිය දවස්වල මයිමාල් ගස්වල මල් පීරෙන්න හදන කාලේ. ඉතින් කොච්චර ලස්සන පරිසරයක්ද සමිත අයියා දැකලා තියෙන්නේ කියලා මම මේ දෙමෝදර තිබ්බ එන්වයරන්මන්ට් එකත් එක්ක විඳගත්තා. ඒකේ තරමට මම මාර ලස්සන එක්ස්පීරියන්ස් එකක් වුණා. ඊට පස්සේ ඉතින් අපි දෙමෝදරත් බලාගෙන වැස්සෙම හයියෙන් අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එකට යන්න තමයි ආවේ. අපේ ඊළඟට අපි යන්න ඇත්තටම ප්ලෑන් කරන් හිටියේ මහමෙවුනා කුඹල්වැල අසපුවට. ඉතින් ඒකට යන්න අපිට ඇත්තටම දෙපාරක් විතර පාර පැටලුණා ගිහිල්ලා ඊට පස්සේ කොහොම හරි කන්ද උඩට යන්න තමයි තිබ්බේ කිලෝමීටර් 6ක්. ඉතින් අපි දෙන්න එතකොට කළුවරත් වැටිලා හොඳටම වැහලා පාරවලුත් යට වෙලා තිබ්බේ. හැබැයි අපි දෙන්නට යන්න ආසාව තිබ්බ හින්දා අපි දෙන්න එතනටත් ගියා. සීතලේ ගියේ රෑ 7ට වගේ වුණා. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි කුඹල්වැල මහමෙවුනා අසපුව තියෙන්නේ. ඊට පස්සේ අපි කුඹල්වැල මහමෙවුනා අසපුවේ ඉඳලා දැන් පල්ලෙහාට ආයේ කිලෝමීටර් 6 එන්න ඕනේ නැත්නම් හරිම බයෙන් ආවේ. රෑ 8ට විතර වගේ තමයි ආවේ. කිසිම වාහනයක්වත් මොනවත් නැහැ. අපි දෙන්නගේ බයිසිකල් එක විතරයි. දෙපැත්තම කැලේ තිබ්බේ. ඉතින් අපි දෙන්න ෂේප් එකේ කතා කර කර ආවා. මොකද නිකන් මාරු බය හිතෙන වීව් එකක් තමයි තිබ්බේ. එහෙම කරලා අපි ආන්තෙන් ඊට පස්සේ මේන් රෝඩ් එකේ වැටුණා. ඊට පස්සේ ඔන්න අපි නිකන් හිතුවා දැන් අපි ඇල්ල ටවුන් එකේ පොඩි රවුමක් දාමු කියලා. මොකද මේ ඇල්ල කියන එක ගොඩක් අය කියන්නේ රෑටනේ ඇල්ල ටවුන් එක ලස්සනයි කියලා. ඉතින් අපිටත් ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ඕනේ හින්දා අපි හොඳට ඇල්ල ටවුන් එක බැලුවා. ඒක නයිට් ලයිෆ් එක වෙනම එකක් නිකන් අපේ කලින් vlog වල තායිලන්ඩ් වල තිබ්බ පුකේට් වල නයිට් ලයිෆ් එක වගේ. හැබැයි ඒ තරමටම ලොකුවට නෑ. හැබැයි 75ක් විතර ඊට සමානව තිබ්බා. මොකද ලෝකල්ස්ලට වඩා ගොඩාක් හිටිය ෆොරිනර්ස්ලා පාර දෙපැත්තෙම කඩවල ලයිට් දාලා ක්ලබ්ස් පබ්ස් ඔක්කොම තියනවා එහෙ. ඊට පස්සේ අපි ඒක ෂොප් එකකට ගියා. ඇත්තටම මේ ෂොප් එකේ තිබ්බ කෑම ಜಾති අපි ලංකාවේ නෝමල් සුපර් මාකට්ස් වල කේස් වල දකින්න නැති ඒවා තමයි තිබ්බේ. ඉතින් අපි ඒ වගේ පොඩි වීඩියෝස් ටිකක් ගත්තා මේවා අපිට හැමදාම සමනින් දකින්න වෙන්නේ නැති ඒවා හින්දා
ඒ වගේම මේකේ බ්‍රෑන්ඩඩ් සන්ක්‍රීම්ස් ඒමත් තිබුණා. ඊළඟට අපිට සෙට් වුණා හොඳ රයිස් ඇන්ඩ් කරි කඩයක් තිබ්බ සීතලයි බඩගින්නයි ඔක්කොම එක්ක. අපිට ලොකු බඩගින්නක් තිබ්බේ. ඉතින් මේක බුෆේ එකක් තමයි තිබ්බේ. රුපියල් 500යි උනේ. එක්කෙනෙක්ගේ චිකන් කෑම එක බුෆේ ඇති තරම් බෙදාගෙන ගන්න පුළුවන්. මේ කඩේ නම තමයි ලතා කියලා. ඉතින් ඔයගොල්ලොත් යන්න ගිහිල්ලා බජට් එකට කනවා නම් එතනට යන්න. මේ විදියට තමයි ඇල්ලේ නයිට් ලයිෆ් එක තිබ්බේ. ඉතින් ඔයගොල්ලෝ එන්ජොයි කරා කියලා හිතනවා අපේ වීඩියෝ එක. thank you.